ලාංකීය ඡායාරූප ශිල්පීන්ගේ ආයතනය මගින් සංවිධානය කළ ඔක්තෝබර් මස සාමාජික දිනය 25 වන සෙනසුරාදා උදෑසන 9 සිට දහවල් 12 දක්වා කාලය තුල කොළඹ ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි බස්නාහිර පළාත් සභා සෞන්දර්ය නිකේතනයේ පවත්වනු ලැබුවා. මහනුවර ඒ පික්චර්ස් ආයතනයේ අධිපතිතුමන් වන ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පී අතුල ජයසුන්දර මහත්මයාගේ සම්පත්දායකත්වයෙන් අලුත්ම කැමරා උපාංග හඳුනා ගැනීම පිළිබඳව ඉතාමත්ම වටිනා හරවත් කාලෝචිත දේශනයකට සහභාගී වීමට පැමිණි සැමට හැකියාව ලැබුණා. එදින පැවති අයහපත් කාලගුණික තත්ත්වයකදී පවා සමාජිකයන් 30කට අධික පිරිසක් සහභාගී වී තිබීම සතුටට කරුණක්. කැමරාවක් භාවිත කිරීමේදී ඇතිවිය හැකි ආපදා කළමනාකරන තත්ත්වයන් වගේම වෙළඳපොළට මේ වනවිට මුදා හැර තිබෙන නවීනතම උපාංග පිළිබඳව දැනුවත් කිරීමද සිදු කරනු ලැබුවා. ආයතනයේ වෙනුවෙන් වත්මන් සභාපති ට්‍රෙවිස් බචෝ මහත්මයා විසින් එතුමාගේ වැඩසටහන පිළිබඳව ප්‍රශංසා කරනු ලැබුවා. ඒක වේරියේෂන් තියෙනවා දුම දාන්න පුළුවන් ස්මෝක් එක ඩ්‍රයි අයිස් ඉෆෙක්ට් එක දෙන්න පුළුවන් පොක් එක දෙන්න පුළුවන් ස්ටීම් එක දෙන්න. ඔව් ඒ නිසා මම ඒ බ්‍රෑන්ඩ් හොඳම ක්වොලිටි එක තියෙන බ්‍රෑන්ඩ් එකක් කරගෙන මම මාකට් කරන්නේ නැහැ. ඒක මගේ ප්‍රතිපත්තිය හැටියට මම කරන දෙයක්. ඉතින් මෙතන තියෙන ඒවා වල මම ගොඩාක් ඒවා සමහරව අවුරුදු ගණන් ගෙනල්ලා ටෙස්ට් කරලා කිව්වට භාවිතා කරලා බලලා ඒක හරියට ඉක්මනට තමයි මම විකුණන්න පටන් ගන්නේ. ඉතින් ඒවා සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ ගිහලා ප්‍රයිසස් බලන්න පුළුවන් ඕනම බ්‍රෑන්ඩ් එක ලෝකෙ කොහොමද විකිරෙන්නේ කියලා. එතකොට ඔයගොල්ලෝ ඒක බලන්න ගමන් අපේ ගාව තියෙන මිලත් බලන්න අපි ඒක සල්ලි උපයන පරමාර්ථයෙන් නෙමෙයි ව්‍යාපාරයක් කරලා සුළුවගේ ආදායමක් තියෙනෝනේ පවත්වාගෙන යන්න ඒ මේන්ටනන්ස් වලට අවශ්‍ය මුදල් ප්‍රමාණය යොදලා අපි විකුණන සමහර වෙලාවට අපිට මේ බාණ්ඩ ගෙන්නන ආයතන වල කියනවා මාකට් ඒ කියන්නේ MRP ප්‍රයිස් එක අපිට මේන්ටේන් කරන්න කියලා. ඉතින් අපි මේ ලංකාවේ තරංගෙකුත් තියෙන කරත්තකින් අනික මම බලන්නේ මේ බාණ්ඩේ පොඩි ප්‍රයිස් මාර්ජින් එකක් දාගෙන හැමෝටම හොඳ බාණ්ඩයක් දෙන්න අවස්ථාව හදන්න. ඇක්සසරිස් කිව්වහම මොකක්ද ලොකු රේන්ජ් එකක් තියෙනවා. ඉතින් අපි අලුයම් උපකරණය තමයි කැමරා එක. සහ ලෙන්ස් එකයි ඔය දෙක තමයි අපි අරගෙන හැම වෙලාවෙම වැඩ කරන්නේ. ඒක ආශ්‍රිතව අපි වෘත්තීය වශයෙන් අපි පාවිච්චි කරනකොට ගොඩාක් තව ඒකට උපකාර වෙන උපාංග ගොඩක් තියෙනවා. අපි මේ ඒවා ගැන අද පුට්ටක් බලමු. ඒක ඔයගොල්ලන්ට ක්‍රියේටිවිටි ප්‍රොපෝස් කරන්න පුළුවන් නැත්නම් අපි අර එකම ෆ්‍රේම් එකක එකම ෆයිල් එකෙන් පිටුතුලම ගොඩක් අපි ගන්නේ. ඒකෙන් මෙතෙන් ඕන නිසා මම හිතන්නේ මෙතෙන් නෑ ගොඩක් ෆොටෝග්‍රැෆි කරන අනිත් වෘත්තීය මට්ටමේ ඉන්න අය ඒක සමහර අයට මේක අපි දානවා.